guys, welcome back to my YouTube channel. අද මගේ තව එක දවසක් ගෙවන විදිය බලමු. අද ටිකක් මං අසනීපෙන් ඉන්නේ. මේ දවස් ටිකේම චුට්ටක් අසනීපෙන් හිටියේ. අද ටිකක් වෙනදට වඩා හොඳයි. පහුගිය දවස් ටිකේම ඇඳට වෙලා හිටපු හින්දා මට චුට්ටක් කම්මැලි. මට ඉතින් පොඩි වෙනසක් ඕන හින්දා මට හිතුණා අද vlog එකක් කරන්න හරි කියලා. අද බලමු මගේ දවස් ගෙවන විදිය. දැන් වෙලාව උදේ 9:17යි. මේ වෙද්දී නැගිටලා වොෂ් එකක් දාලා ඒ ටික ඔක්කොම ඉවරයි. අපේ ගෙවල් එහා පැත්තේ මැෂින් එකක් වැඩ කරනවා. ඒ සද්දය ඇහි ගණන් ගන්න එපා. මම මොකද කී හිටියේ දැන් වෙලාව උදේ 9:17යි. මේ වෙද්දී වොෂ් එකක් දාගෙන ඔක්කොම කරගෙන ඉවරයි. මට සාමාන්‍යයෙන් උදේට වොෂ් එකක් දාගෙන ඉන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් වෙන වැඩක් කරන්න චුට්ටක් අමාරුයි. මේ හින්දා වොෂ් එකක් දාලා ඉවරයි. දැන් බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මේ දවස් ටික මට වතුර බොන එකේ වටිනාකම ටිකක් වැඩිපුර තේරෙන දවස් ටිකක්. ડોක්ටර් මට කිව්වා පොළොන් හැම වෙලාවෙම තියර જાති බොන්නේ කියලා. ඒක නිසා ඔය අපේ නංගි අම්මයි මට කුරුම්බක් හදාගෙන එන ගම. සාපේක්ෂව අත තමයි චුට්ටක් මගේ ඇඟට ෆිට් එකක් තියෙන්නේ. මට හරි හැපියක්. මට මේ වීඩියෝ එකේ මෙතනින් ඉස්සරහට වොයිස් දාන්න දෙනවා. මැෂින් එකේ සබ්ජෙක්ට් එක මම හිතන්නේ ඔයාලට මං කියන දේවල් පැහැදිලිව ඇහෙයි කියලා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ කියන්නේ ඊයේ තිබ්බ එක මැෂින් එකක සද්ද විතරයි. දැන් මම මේකට වොයිස් කරන්නේ අද ඉරිදා. අද ඊට වඩා සද්දේ. කරන්න දෙයක් නැහැ. කොහොම හරි අද මම මේ වීඩියෝ එක වොයිස් කරලා අප්ලෝඩ් කරන්න ඕනි. මේ දවස්වල මං ආස ටයිප් එකේ පොතක් මට හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මම ආසම ටයිප් එකේ පොත් හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. මේකත් අන්න ඒ જાතිය පොතක්. ඔයාලට එහෙම ඔයාලා කැමතිම ටයිප් එකේ කියලා පොත් තියෙනවා. සාමාන්‍යයෙන් පරිවර්තන ලංකාවේ තියෙන අනිත් පොත් සාමාන්‍යයෙන් කියවනවා. ඒ වුණාට ලංකාවේ ඉස්සර මිනිස්සු ජීවත් වෙච්ච විදිය ගැන ලියවෙච්ච පොත් කියවන්න මම හරිම කැමතියි. මේ තියෙන්නේ එහෙම පොතක් 19 වෙනි සියවසේ මැද භාගයේ අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි ගැන ලියවෙච්ච පොතක් තමයි මේක. පොඩි කාලේ ඉඳන්ම මේ දෙන්නට තියෙන්නේ එකිනෙකාට වෙනස් ගති ලක්ෂණ. ඒ වුණාට මේ දෙන්නම කසාද බදින්න තීරණය කරන්නේ එකම මනමාලේ. එකම මනමාලේ. ඒ කියන්නේ මේ දෙන්න යන්නේ එකගේ දීගයක. එකගේ දීගයක ගියාට රම්මගේ හිත තියෙන නම් වෙනම තැනක. මං තාම කතාව කියවගෙන යන හින්දා මං දන්නේ නැහැ අන්තිමට මොකද වෙන්නේ කියලා. ඔයාලත් පොත් කියවන ළමයෙක් නම් මේ જાතිය පොත් ඔයාලා දන්නවා නම් අනේ ප්ලීස් මට කමෙන්ට් කරගෙන යන්න. මට දැන් දවස් ගානක ඉඳලා එක මුරුක්කු જાතියක් කන ලොකු ආසාවක් තියෙනවා. ඒ වුණාට මට ඒක හම්බුනේ නැහැ. මුරුක්කු කන්න ඕනේ කියලා ලොකුවට ආසාව තිබ්බා. කන්න ඕනේ උනේ මේ මුරුක්කු එක නෙමෙයි. අර මීට වඩා චූටි තව මුරුක්කු එකක් තියෙන. අන්න ඒක දැන් දවස් 3ක් විතර ඒක ගන්න මේ අහල් පහල කඩවලින් හෙව්වා. ඒක හම්බුන්නේ නැහැ. දැන් අද නංගින්න ගෙනත් දුන්නා. මේකවත් කමු. මම මේ වීඩියෝ එකේ මෙතන සෑහෙන ලෙඩ පාටයි කියලා දැක්කේ මේ වීඩියෝ එක එඩිට් කරගෙන යන ගමන්. මම ඔයාලට කියන්න හිටියේ ඔයාලට මොකක් හරි අසනීපයක් තියෙනවා නම් ඒකේ මුල්ම සිම්ටම්ස් පෙන්නද්දී අර ඉක්මනට බෙහෙත් ගන්න. නැත්තම් ඔයාලට වෙන්නේ කරගෙන ආපු සේරම වැඩ නවත්තලා ඒ ලෙඩේට බෙහෙත් කර කර ඉන්න. අනිත් එක මේ දවස්වල වෛරස් යන හින්දායි ඩෙන්ගු වැඩිපුර තියෙන හින්දායි චුට්ටක්වත් උණ වගේ තියනවා නම් බල බල ඉන්න එපා. මම මේ පණ්ඩිතයා වගේ කිව්වට පොඩියට තිබ්බ ලෙඩේ කරනගෙන ඉඳලා මට අන්තිමට ඇඳෙන් නැගිට ගන්න බැරි වෙන තරමටම අමාරු වුණා. සහ මේකට මූලික හේතුව වතුර නොබී ඉඳීම. වතුර බොන්න දැනුත් වතුර බොන්නේ කියලා තියෙන්නේ. ලෙඩ වුණාට පස්සේ කොහොමවත් වතුර බොන්න අමාරුයිනේ. ඒ හින්දා ලෙඩ වෙන්න කලින් වතුර බොන්න. මම මේ වීඩියෝ එකට වොයිස් කරද්දී සද්ද සෑහෙන්න වැඩි. මට සද්ද නතර වෙනකන් ඉඳියොත් අද මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා අහල පහලෙන් ඇහෙන සද්ද ගණන් ගන්න එපා. දැන් වෙලාව 2:39යි. අවල්ට බෙහෙත් බොන්න ඕනි. බෙහෙත් බොන්න ඕනි හින්දා කමු. කාලා අපි වෙරළු තම්බු. අට එහෙම ලොකුවට කන්න පිළියක් නැහැ. අර දැන් චුට්ටකට කලින් වොමිට් වුණා. ඒක නිසා අපේ නංගි අද මට මෝජු හදලා දුන්නා. ඒක නිසා මම පරිප්පු මෝජු විතරයි ගත්තේ. අපි කමු. කාලා කවන්නද? දැන් කලින් මම කාලා නේ. මම ඔක නාගෙන කන්න ගියා නම් මට තීර රුචියත් ආහාර රුචියත් නැති වෙලා යනවා.
වෙලාවට හදනවා දෙයට. දෙතත් තියෙනවා. හදනවා කියන්නේ. කන්න මල් මොනද කට දෙක බඩට දෙන වරයි මොන කන්න නේද ඔක්කොම මම වැඩියෙන් බත් දැම්ම තෝරයි කියන්නේ jadi kamu kata nari ya kali loko ame loko kata loko ame dan udah loko kata pire ඊට පස්සේ බෙහෙත් බොන්න ඕනේ හින්දා විතරක් බත් කන්න ඉඳපු මට අන්තිමට අර බත් පිඟානමත් කවලා ඩෙසර්ට් එකකුත් කන්න දීලා තමයි අපේ නංගි නතර වුනේ. අසනීපයක් හැදුනහම එයා අක්කා වෙලා මම නංගි වෙන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ කොහොම වුණත් මං නම් කියන්නේ අනිවාර්යෙන්ම අක්කෙක්ට නංගියෙක් ඉන්න ඕනේ. ලෙඩක් දුකක් කරදරයක් වුණාම මෙහෙම බලාගන්න, ජීවිතේ ඉස්සරහට යද්දී වෙන ප්‍රශ්න බෙදා ගන්න, කරන ඕනෙම දෙයකට උදව් කරන්න. ඉතින් හිටලා චුට්ටක් රණ්ඩු කරන්න අක්කේට නංගියෙක් ඉන්න ඕනේ. අපි ආයෙමත් vlog එක පැත්තට යමු. ගෙදර පොත ටිකක් තිබ්බා. ඒ පොල් පැන. කවන්නද? මේ පොල් පැන් තමයි. මම ගෙදර පැන. මොකද වෙනස? පොල් එක තිබේ වෙනස්. නේද මලයි. ඊට පස්සේ අපේ නංගි වෙරළ අච්චාර හදන්න පටන් ගත්තා. ඔයාලා විශ්වාස කරනවද මේ දන්සලකින් හම්බෙච්ච පාන් කියලා? මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 6 වෙනි මාසේ 20 ඒත් ලංකාවේ දන්සල් තියෙනවා. ඊට පස්සේ මම ගියා වොෂ් එකක් දාගන්න. වොෂ් එක දාගෙන එද්දී අපේ නංගි වෙරළ අච්චාර හදලා ඉවරයි. ඊට පස්සේ අපිට හිතුණා මේකත් අරගෙන චුට්ටක් පල්ලෙහාට ගියා නම් හරි කියලා. ඒ අද තමයි දැක්කේ අපේ ගහේ මැංගුස් හැදිලා සමහරක් ඒවා නම් දැන් ඉතින්වත් පටන් අරගෙන. තව ටික දවසකින් ඉඳලා අපිට මැංගුස් කන්න පුළුවන්. හලෝ අම්මෝ මන් දාලා ගියේ නෑ සත්තරම් මම මෙතන හිටියේ අපෝ මන් දාලා ගියේ නැහැ ඔමි නමි උතරින් හරි දුවන්න බෑ ඔමි හරි මම ඔයාව දාලා ගියේ නැහැ මැනිකේ මගේ පිජාමා එක ඉවරයි මගේ රත්තරන් යාළුවේ මේ පීස් ෂියර් කාන් ගෙවඩ සියාව ගෙදර තියලා මුලින් අපි කියා එහෙම නැති වුණා නම් අපිට ඔතෙන්ට යන්න දෙන්නේ නැහැ. ඒ ගිහලා ටිකකින් එයාව අරගෙන එනවා කියලා තමයි හිටියේ. ඒ වුණාට කොහොම හරි දැක්කාද එයාව අපිට ගේන්න දෙයක් තිබුණේ නැහැ. ලිහට ශනික එයා එතන. එයාව ලිව්වහම ඔන්නෝම එයාගේ සීමාව නොදැන හැමතැනම දුවන හින්දා අපිට එයාව සාමාන්‍යයෙන් එළිය දාලා තියන්න විදිහක් නැහැ. ඒක හින්දම තමයි අපි එයාව චුට්ටක් අරගෙන එළියට ආවේ. අපේ සියා කියන්නේ දෙන ඕන පළතුරක් කන જાති බල්ලෙක්. එයා ඔය වෙරළු සාමාන්‍යයෙන් කම්බන්නේ නැතුව දුන්නාම එහෙම කනවා. වෙරළු අච්චාරු අපි හින්දා දීලා බැලුවා එයාගේ රියැක්ෂන් එක මොන වගේද කියලා. තේරෙටම කලින් අර වටේ තියෙන මිරිස් ලුණු වගේ දේවල් ටික ලෙව කාලා බලලා අන්තිමට එයා ඒක කෑවා හැබැයි. එයාට කොහොමත් වැඩි ඔය පැණි රහ
කන්න දුන්නට මිරිස් වගේ දේවල් එයාගේ කෑමට වැඩිය සෙට් වෙන්නේ නැහැ. මේක ටිකක් සැරහින්දා තමයි මං හිතන්නේ ඔහු මේ ආරේ ඒක කාලා බලන්නේ හොඳට. අරන් දෙන්නද මම? කැමරාවක් දැක්කම ඔෆිස් එකේ සීන් වැඩි වෙනවා නේද? මං අත හොදන්න ඉන්න. සරයිද? දයියද? අම්මේ. පාද කොයිද? කන්න ඕනි මරන්න එපේ. අනේ. හරියටම හරි සුළු. මිනිස් තුන පහටකවත් වැටුණා. ඇති නේද? එහෙනම් අපි අදට vlog එක ඉවර කරමු. ඔයා මේ වීඩියෝ එක බලලා මාව subscribe නොකරනම් මම ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරගෙන යන්න කියලා.